Hi everyone, welcome back to my YouTube channel. ඉතින් අද මම මගේ මේ channel එකේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද ඔයාලටම හරියන ගැලපෙන academic portfolio එකක් හදාගන්නේ කියලා. එතකොට ඔයා දැන් හිතන්නකෝ ඔයා coding ගැන, website හදන එක ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් කියලා. එහෙම කෙනෙක්ටත් පුළුවන් අද තියෙන AI tools පාවිච්චි කරලා ඔයාලගෙම කියලා academic portfolio එකක් හදාගන්න. ඉතින් මේකට අපි භාවිතා කරන tool එක තමයි anti-gravity කියන tool එක. දැනටමත් anti-gravity download කළා නැත්නම් Google එකට ගිහිල්ලා anti-gravity download කරගන්න. මම පෙන්නන්නම් කොහොමද anti-gravity download කරන්නේ කියලා. මුලින්ම Google එකට ගිහිල්ලා web browser එකේ search කරන්න anti-gravity කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් Google anti-gravity page එක. ඒ page එකට ගිහිල්ලා ඔයාලට download කරන්න තමයි තියෙන්නේ. download කරාට පස්සේ ඔයාලගේ website එක ඔයාලගේ email එක දීලා login වෙන්න තමයි තියෙන්නේ. දැන් මම මෙතනදී download කරලා login වෙන්න යන්නේ නැහැ. මොකද මම දැනටමත් anti-gravity download කරලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද anti-gravity පාවිච්චි කරලා ඔයාගේ portfolio එක හදාගන්නේ කියලා. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ desktop එකට ගිහිල්ලා folder එකක් හදාගන්න. ඔයාලට පේනවා මම මෙතන folder එකක් හදලා තියෙනවා portfolio කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ anti-gravity ඔයා download කරගත්ත එක open කරන්න. open කරාට පස්සේ මේ වගේ window එකක් බලා ගන්න පුළුවන්. මෙතන මම කලින් කරපු project එකක් තියෙනවා. ඒක නිසා තමයි මේ විදිහට පේන්නේ. අපිට පුළුවන් අපිට අවශ්‍ය folder එකක් මෙතනින් open කරගන්න. file ගියා, open folder ගියා. අපි desktop එකේ ඉන්නේ අපේ file එක හැදුවේ, folder එක හැදුවේ. එතනදී මම තෝරගන්නවා මට අදාළ folder එක. දැන් මම මගේ අදාළ folder එක තෝරගෙන තියෙන්නේ. දැන් මම මේ agent මගේ portfolio එක හදන්න කියලා command එකක් හෝ prompt එකක් එයාට දෙන්න ඕනේ. මෙතනට තමයි අපි අපේ prompt එක ලබා දෙන්න ඕනේ. මම මෙතන හදාගත්ත prompt එකක් තියෙනවා. I want to create a personal academic portfolio website කියලා. ඒකේ include වෙන්න ඕන දේවලුත් මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට prompt එකක් නිර්මාණය කරගන්න ඔයාලට ඕන කරන විස්තර දාලා. මම දැන් අපේ agent දුන්නා. මට කරන්න ඕන දේවල් මොනවාද කියලා. මගේ හදන්න යන portfolio එකේ mainly pages 5ක් තියෙන්න ඕනේ. ඒවට තියෙන්න ඕන requirements, contents and features, තව include වෙන්න ඕන links සහ additionally add කරන්න ඕන දේවල් ගැන මම මෙතන වෙන වෙනම සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලට අදාළ models තෝරගන්න. මට තියෙනවා Gemini Pro එකක්. ඒක නිසා තමයි මම මේ Pro model පෙන්නන්නේ. හැබැයි මම මෙතනදී පාවිච්චි කරන්නේ අපේ සාමාන්‍ය Claude Sonnet එක. දැන් අපි මෙයාට portfolio එකට අදාළ prompt එක ලබා දුන්නා. දැන් බලමු ඉස්සරහට මොනවද මෙයා කරන්නේ කියලා. මෙතනදී ඔයාලට පේනවා එයා හදාන්න portfolio එක හදන්න follow කරන plan එක. ඉතින් ඔයාලට මේ plan එකේ මොන හරි වෙනස්කම් වෙන්න ඕන නම් මෙතන මේ comment button එක click කරලා ඔයාලට ඒ comments ලබා දෙන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ main file කිහිපයක්ම හැදලා තියෙනවා. ඉතින් එහෙම තමයි පොඩි කාලයක් යනවා මේ files create වෙන්න. දැන් ඔයාලට පේනවා index.html file එක, script.js file එක ඔක්කොම files set එකක්ම හැදිලා තියෙනවා. දැන් මෙතනදී config.js, style.css, script.js කියන files තුනම හැදිලා තියෙනවා.
දැන් එයා හදාගෙන යන්නේ මෙන්න මේ HTML ෆයිල් ටික. මුලින්ම index.html එක හැදුනා. ඊට පස්සේ research.html, teaching.html, blog.html and contact.html මේ ෆයිල් සෙට් එක තමයි එයා හදාගෙන යන්නේ. ඔයාලට පේනවා එකින් එක ෆයිල්ස් හැදීගෙන එනවා. දැන් අපිට හදන්න තියෙන ඔක්කොම ෆයිල්ස් 7ම හදලා ඉවරයි. දැන් ඊළඟට එයා කරන්න හදන්නේ මේක වෙරිෆයි කරන එක. අපි බලමු ඒ පාර්ට් එක කොහොමද වෙන්නේ කියලා. දැන් මෙයා මෙතනදී බ්‍රවුසර් එකක් හොයාගත්තා. මෙතනදී මෙයා අපෙන් access ඉල්ලනවා. අපිට access දෙන්න පුළුවන්. access දුන්නාට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඊට පේනවා අපෙන් input එකක් අවශ්‍ය වෙලාවෙදී message එකක් වෙන්නනවා agent needs your input කියලා. ඒ වෙලාවට අපි anti-gravity වලට ගිහිල්ලා අපේ අදාළ input එක මෙයාට ලබා දෙන්න ඕන. දැන් ඔයාලට පේනවා විනාඩි කිහිපයකින් අපිට අදාළ විදිහට ලස්සන සයිට් එකක් හැදිලා තියෙනවා. ඔයාට තියෙන්නේ මේ සයිට් එක ඔයාට අදාළ ඉන්ෆර්මේෂන් දාලා එඩිට් කරගන්න එක විතරයි. අපි ගිහිල්ලා බලමු කොහොමද මේ ෆයිල් එක සම්පූර්ණයෙන් හැදලා තියෙන්නේ කියලා. ටික කාලයක් ගත වෙනවා සම්පූර්ණ ටෙස්ටිං පාර්ට් එක ඉවර වෙන්න. දැන් ඔයාලට පේනවා මේ සම්පූර්ණ වෙබ්සයිට් එකම හැදිලා ඉවරයි. මේක ඔයාගේ ඉන්ෆර්මේෂන් දාලා අප්ග්‍රේඩ් කරගන්න තමයි තියෙන්නේ. මෙයා හරිම ලස්සනට ජර්නල් පබ්ලිකේෂන් වෙනම, කන්ෆරන්ස් පබ්ලිකේෂන් වෙනම පෙන්වන විදිහට මේක හදලා තියෙනවා. අපි ගිහිල්ලා බලමු ටීචින් ප්‍රොෆයිල් එකටත්, ටීචින් පේජ් එකටත්. ඔයාට ස්ටුඩන්ට් සුපර්විෂන් එහෙම තියෙනවා නම් ඒ වගේ දේවලුත් මේකට ඇඩ් කරන්න පුළුවන්. බ්ලොග් පෝස්ට් එකට ගියාට පස්සේ ඔයාට අදාළව ඕනම බ්ලොග් ආටිකල් එකක් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ කන්ටැක්ට් ෆෝරම් එක තියෙනවා. මේවත් ඔයාලට අදාළ විදිහට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි අපි anti-gravity කියලා අපේ personal academic portfolio එක හදාගන්න. එතකොට මේක එඩිට් කරන්න ඕනේ කොහොමද කියලාත් anti-gravity වලින් ඔයාලට ගයිඩන්ස් එකක් දෙනවා. ඔයාලට එඩිට් කරන්න තියෙන්නේ මේ config.js කියන ෆයිල් එක විතරයි. only this need to change in. අනිත් කිසිම දෙයක් ඔයාලට change කරන්න නැහැ. ඒ ෆයිල් එකෙත් ඔයාලට change කරන්න ඕනේ මොනවද කියලා මෙයා සඳහන් කරලා දීලා තියෙනවා. ඔන්න මේ name, title, department අපි open කරලා බලමු මේ ෆයිල් එක. මම name එක වෙනස් කරලා බලමු. මම add කරනවා BC කියලා. then I save it. දැන් අපි මේකට ගිහිල්ලා refresh කරලා බලමු. දැන් ඔයාලට පේනවා අපේ name එක වෙනස් වුණා Dr. BC කියලා. ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලගේ ඉන්ෆර්මේෂන්ස් දාලා මේක එඩිට් කරන්න තමයි තියෙන්නේ දැන්. මෙතනදිත් ඔයාලට ෆොටෝ එකක් දාලා එතනට දෙන්න ඕනේ. දෙන්න ඕනේ විදිහත් මෙයා පෙන්නනවා. ඔයාලගේ බයෝ එකට ඇඩ් වෙන්න ඕනේ ඉන්ෆර්මේෂන්, සෝෂල් මීඩියා ලින්ක්ස්.
වගේම රිසර්ච් ඉන්ට්‍රස්ට් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම පබ්ලිකේෂන්ස් ඇඩ් කරන්න පුළුවන්. පබ්ලිකේෂන්ස් දානකොට මතක තියාගන්න මෙතන ටයිප් එක දාන්න ජර්නල්ද, කන්ෆරන්ස්ද, බුක් චැප්ටර් එකක්ද, තීසිස් එකක්ද, ප්‍රීප්‍රින්ට් එකක්ද කියලා. ඊට පස්සේ ඔයා කරගෙන යන රිසර්ච් ප්‍රොජෙක්ට් මෙතනට ඇඩ් කරන්න පුළුවන්. ඔය ප්‍රොජෙක්ට් වල මෙතන ලින්ක්ස් ඇඩ් කරන්න පුළුවන්. එතකොට ලින්ක්ස් තියෙනවා නම් ඒවට ඩයිරෙක්ට් වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. ඊළඟට ඔයා ටීච් කරන සබ්ජෙක්ට් ඔයාට ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඉන්න ස්ටුඩන්ට්ස්ලා මෙතනට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන achievements and awards මේ section එකේ අප්ඩේට් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට තව achievement එකක් හරි award එකක් හරි දාන්න නම් හරිම ලේසි විදිහක් තියෙන්නේ. මේ part එක copy කරගත්තා, paste කරගත්තා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේක edit කරන්න විතරයි. ඊට පස්සේ blog post උත් ඔයාට අවශ්‍ය විදිහට දාන්න පුළුවන්. මෙතන ID එක, මෙතන ඔයාගේ title එක, date එක, අදාළ tags ඔයාගේ post එකට අදාළ tags add කරන්න පුළුවන්. ඊට පස්සේ content එක මේ විදිහට දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට blog post එකක් දාලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි මේ portfolio එක වැඩ කරන්නේ. මං හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් ආවා කියලා. කොහොමද AI tool එකක් පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය වෙන ඔයාගේ personal website එක හදාගන්නේ කියලා. ඉතින් මම පල්ලෙහා description එකේ මම use කරපු prompt එක සහ මම මේ generate කරගත්ත portfolio එක දාලා තියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඒක අරගෙන උනත් edit කරගන්න. ඊට අමතරව මම කලිනුත් මේ වගේ portfolio එකක් හදාගත්තා anti gravity ට කියලා. ඉතින් මම ඒකත් පල්ලෙහා description එකේ දාලා තියන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ දෙකම හරි ඔයා කැමති ඔයාලට අදාළ ටෙම්ප්ලේට් එකට ඔයාලට කැමති විදිහකට portfolio එකක් හදාගෙන edit කරගන්න. ඉතින් අදට ගිහින් එන්න තවත් වීඩියෝ එකකින් හම්බෙමු.